පින්වත් දරුවනි ඕන තරම් හම්බ කරන්න පුළුවන් වෙයි අසාධාරණ කමින්. මතක තියාගන්න අපිට පොඩි කාලේ ජීවත් වෙන්න තියෙන්නේ. මැරිච්ච ගමන් විපාක එනවා. මැරිච්ච ගමන් විපාක එනවා. මේ මනුස්ස ලෝකයේ ආයුෂ පින්වත් දරුවනි පුංචි. අවම ආයුෂ තියෙන නිරේ ආයුෂ තමයි මනුස්ස අවුරුදු ලක්ෂ 90ක් ඒ අපායේ එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි. අවුරුදු 500ක්. එක දවසක් අවුරුදු ලක්ෂ 90ක් වන අවුරුදු 500ක් ඒ නිරේ දුක් විඳින්න ඕන. ඊළඟ අපාය ආයුෂ තමයි මනුස්ස අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් ඒ නිරේ එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 1000ක්. ඉතිරි අපායවල් ගැන ආයුෂමා කියන්න ඕනේ නැහැ. ඕකම ඇති. මෙතනද ඇති පින් තියෙන දරුවෝ. ඒ නිසා කල්පනා කරලා බලන්න මේවට වැටුනොත් කවුරුත් නැහැ. ගනින් බං කියලා උගුල්පත් දෙන අය කර්මයට වග කියන්නේ නැහැ. තනියෙන් විඳවන්න වෙනවා. ඒ නිසා යම්කිසි රස්සාවක් කරන තැන හරියට කරන්න. හැබැයි ගොඩාක් දුක් විඳින්න වෙයි. හැබැයි හිතේ සැනසෙල්ල තියෙනවා. අපි කවුරුත් ඇස් දෙක පියාගන්න දවසක් එනවා. එක්තැන් වෙන දවසක් එනවා. එදාට මේවා පිටිපස්සෙන් එනවා දරුවනේ. අපි ගමනක් යද්දී අපි ඉස්සරහින් ඉර පායලා තියෙනකොට අපේ හෙවණැල්ල වැටෙන්නේ පිටිපස්සට අපිට පේන්නේ නැහැ. ඔය ඉර බැහැගෙන යනකොට අර හෙවණැල්ල ඉස්සරහට එනවා. යම් දවසක එක්තැන් වෙනකොට කරපු ටික ඔක්කොම ඉස්සරහට එනවා. මං උදාහරණයක් කියන්නම්. මෙච්චර බණ කියනකොට තමන්ගෙන් වෙච්ච වැරදිම හිතට දැන් එනවා ඔය. චෛත්‍ය වැඳපු ඒවා, බෝධි වැඳපු ඒවා, දාන දුන්න ටික දැන් මතක් වෙන්නේ නැහැ. මේ බණ අහද්දින් වැරදිම හිතට මතක් වෙනවා. මට මගේ අතින් මෙහෙම වුණා, අම්මට මෙහෙම කිව්වා, මං කෙල්ලට මෙහෙම කළා කියලා ඔක්කොම හිතට එනවා. රුවන්වැලි සෑය වැඳා, ජයසිරි මහ බෝධින් වහන්සේ වැඳා, 1000ක් වැඩ තියෙන අතරේ බණ අහන්න ආවා. මේ පින් ටික මතක් වුණේ නැහැ. මෙච්චර හොඳට වායු සමීකරණය කරපු හෝල් එක ඉද්දින් මෙහෙම වෙනවා නම් ලෙඩ ඇඳේ පණ අදිද්දින් කුමක් සිදුවේද? පින්වත් දරුවනේ කන් හැන්දක් තරම්වත් මොලයක් ඇති කියලා හිතලා මේ කියන්නේ. නුවණින්